ඔයාට සරලව දෙයක් තේරුම් කරන්න බැරි නම් ඔයා ඒක තේරුම් අරගෙන නැහැ. මෙහෙම කිව්වේ 20 වන ශතවර්ෂයේ ජීවත් වුණු ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් දක්ෂ භෞතික විද්‍යාඥයෙක් වුණු නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆෙන්මන් කියන විද්‍යාඥයා. ඉතින් මේ රිචඩ් පොඩි කාලේ ඉඳන්ම මැත්ස් වලට ගොඩාක් දක්ෂයි. දවසක් එයාගේ ක්ලාස් එකේ මැත්ස් ටීචර් මෙයාලට ගානක් දෙනවා ගොඩක් අමාරු ගානක් මේක කොහොම හරි හදන්න කියලා. ඉතින් ක්ලාස් එකේ අනිත් හැම ළමයෙක්ම මේක විසඳ ගන්න බැරුව ඉද්දී ෆෙන්මන් මේක හරිම ලේසියෙන් විසඳනවා. ඉතින් ෆෙන්මන් එයාගේ මැත්ස් ටීචර්ට පොත පෙන්නද්දී ටීචර් එයාගේ ආන්සර් එක බලලා කියනවා "ඔව් ෆෙන්මන් ඔයාගේ ආන්සර් එක හරි. හැබැයි මේක හදපු ක්‍රමය තේරෙන්නේ ඔයාට විතරයි" කියලා. ඒ වගේම විද්‍යාව ගණිතය වගේ සබ්ජෙක්ට්ස් වල ප්‍රධාන අරමුණ තමයි තනිව දේවල් තේරුම් ගන්න එක නෙමෙයි ඒවා අනිත් අයටත් තේරෙන විදිහට සරල විදිහට පැහැදිලි කරන එක කියලා. දැන් මේ ෆෙන්මන් කියන්නේ පන්තියේ මැත්ස් වලට ඉතාමත් දක්ෂ ළමයෙක්. ඉතින් මෙයා හරි ආඩම්බරෙන් හිටියේ මෙයා මේ ගාන පන්තියේ කාටත් කලින් හදපු එක ගැන. ඉතින් මේ අර විදිහට මැත්ස් ටීචර් කියද්දි මෙයා ටීචර්ත් එක්ක ආගියු කරනවා තර්ක කරනවා. ඉතින් මේකේ උත්තරේ හරිනේ කියලා. එතකොට බලන් ඉන්න බැරිම දැන මැක්ස් ටීචර් මෙයාට එක අභියෝගයක් දෙනවා. මැක්ස් ටීචර් කියනවා මෙහෙම. "හරි ෆෙන්මන් ඔයා හිතන් ඉන්නේ ඔයා ඔක්කොම දන්නවා කියලානේ. ඉතින් මම ඔයාට එක චැලෙන්ජ් එකක් දෙනවා. ඔයා මේ ගානම ගෙදර ගිහිල්ලා අපි දන්න සාම්ප්‍රදායික ක්‍රමයට හදලා ගේන්න කියලා." දැන් මේක චැලෙන්ජ් එකක් නිසා ෆෙන්මන්ට බාර නොගෙන ඉන්න බෑ. ඉතින් මෙයා මේ චැලෙන්ජ් එකත් බාර අරගෙන ගෙදර ගිය ගමන්ම මේ ගානම අර ගුරුවරයා කියලා දීපු සාම්ප්‍රදායික මෙතඩ් එකටම විසඳගෙන යනවා. වෙලාව අරගෙන විසඳගෙන යනවා. අන්න එතනදී තමයි මේ ෆෙන්මන්ට තේරුනේ මේ සාම්ප්‍රදායික ක්‍රමය ඇතුලේ තියෙන තර්කය, සුන්දරත්වය, ඒ වගේම සියවස් ගණනාවක ගණිතඥයන්ගේ තියෙන මේ දැනුමේ වටිනාකම. ඉතින් මේ සිද්ධියෙන් ගොඩ කාලයකට පස්සේ මෙයා ඉතා දක්ෂ භෞතික විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා ගොඩක්ම ප්‍රසිද්ධ වන්නේ භෞතික විද්‍යාවේ තියෙන ඉතාමත් සංකීර්ණ තැන් ඉතාමත් සරල ආකාරයට අනිත් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරන එකට. ඒ විතරක් නෙමෙයි දෙයක් මතක තියාගන්න හොඳම ක්‍රමේ මුලින්ම ඒ දේ අපි ඉගෙනගෙන ඊට පස්සේ ඒ දේ තවත් කෙනෙක්ට සරලව උගන්වන එක කියන ෆෙන්මන් ටෙක්නික් ක්‍රමය අපේ අධ්‍යාපනය ක්‍රමයට හඳුන්වා දුන්න විද්‍යාඥයා මේ රිචඩ් ෆෙන්මන්. හරි ළමයි. ඉතින් මෙන්න මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න ලස්සන පාඩම් පහක් තියෙනවා. අංක 1 තමයි අපි කොච්චර දක්ෂ වුණත් අපිට අනිත් අයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියන එක. අංක 2 තමයි විද්‍යාව ගණිතය වගේ මේ ඕනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න එකම විතරක් නෙමෙයි ඒක අනිත් අයටත් තේරෙන විදිහට උගන්වන්න පුළුවන් එක තමයි ලොකුම හැකියාව. අංක 3 මං තමයි හොඳම කෙනා කියලා හිතන එක ඔයාව ඒ විෂයෙන් සදාකාලිකවම ඈඩ් කරලා දානවා. අංක 4 හොඳ ගුරුවරයෙක් ඔයාට උගන්වන්නේ විෂය කරුණු විතරක්ම නෙවෙයි. ඔයාට හොඳ ජීවන පාඩනුත් හොඳ ගුරුවරයෙක් උගන්වනවා. අංක 5 තමයි ෆෙන්මන් වගේ ඉතාමත් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න නම් මුලින්ම ඔයා හොඳ ශිෂ්‍යයෙක් වෙලා ඉන්න.